in the morning light, when the world's asleep, you're the warmth that I need. Hello guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා. අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ night routine vlog එකක්. දැන් ඔය වෙලාව හවස 6ට විතර ඇති. ඔච්චර කළුවර වැටිලා තියෙන්නේ ඔය දවසේ ටිකක් පහින්න වගේ ආවා. ඒක නිසා ටිකක් අහස වැඩියෙන් කළු කරලා ගොඩාක් කළුවර කරා. ඒ නිසා තමයි ඔය ගොඩාක් කළුවරට වගේ ඔයාලට පේන්නේ. ඉතින් කළුවර ගොඩක් වැඩි නිසාම මම ඉක්මනින්ම පහන හදන්න තමයි දැන් ඔය යන්නේ. දැන් මම ඔය ලෑස්ති වෙන්නේ බුදු පහන හදන්න. බුදු පහනට මල් පීරිසිය හදලා ඉවරුණාන් පස්සේ මට නෙළුම් මලක් හම්බුණා. ඉතින් ඒ නෙළුම් මලත් මම බුදුහාමුදුරන්ට පූජා කරනවා කියලා හිතලා ඒ නෙළුම් මලේ පෙති ටික දිග හරින්න තමයි දැන් ඔය යන්නේ. දැන් මම ඔය නෙළුම් මලේ පෙති දිග හැරලා ඉවරයි. බලන්නකෝ මේ නෙළුම් මලේ ලස්සන. මම ගොඩාක් මාස මල් වලට. ඉතින් ඒ මල් අතරින් ගොඩාක් ආස කරනවා නෙළුම් මල් වලට. බුදුහාමුදුරන්ට පූජා කරන මල් පීරිසිය ඔය නෙළුම් මල තිබ්බාම තවත් ඒක ගොඩාක් ලස්සන වෙනවා. දැන් මං ඔය මල් පීරිසිය හරි ගස්සන්න තමයි යන්නේ. කලින් හරි ගස්සලා තිබ්බ සුදු මල් ටික මං අයින් කරලා මැදින් නෙළුම් මල තියලා වටින් සුදු මල් ටික හරි ගස්සන්න තමයි දැන් යන්නේ. ඉතින් අපි බලමු අන්තිමේදී මොන වගේ තීවිද කියලා මේ මල් පීරිසිය. දැන් මල් පීරිසිය හරි ගස්සලා ඉවරයි. හරිම ලස්සනට මම හරි ගැස්සුවා. ඩකේදී තාසයි ඉතින්. මොකද මල් කියන්නේ ගොඩාක් ලස්සන දෙයක් නේ. චුට්ටක් සුදු මල් ටිකක් එහා මෙහා වෙලා තිබ්බා. මම ඒ ටිකත් හරි ගැස්සුවා ඉතින්. මොන වුණත් මල් පීරිසිය නම් ගොඩක් ලස්සනයි. ඔන්න ඊට පස්සේ පැන් ටිකකුත් ඉස්සා. මල් වලට කොහොමද පැන් ඉහින්න එපයි. දැන් මම පහන පත්තු කරලා ඉවරයි.
බලන්න කොච්චර ලස්සනද කියලා, කොච්චර නම් හිත නිවෙනවද. හරිම ලස්සනයි ඔය නෙළුම් මලත් එක්ක පහන. දැන් මං ඔය ඩෝනට් එකක් කන්න තමයි යන්නේ. අපේ තාත්තා තමයි ගෙනල්ලා දුන්නේ. මම හරිම ආසයි ඩෝනට් කන්න. ඔයත් ආසද ඩෝනට් කන්න? පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. ඔය ඩෝනට් එක නම් මාරම රසයි. ඩෝනට් එක කාලා ඉවරුණාන් පස්සේ මම ක්‍රීම් සෝඩා එකකුත් බිව්වා. හරි, අද අපි රැට කන්න හදන්නේ ආප්ප. ඉතින් දැන් ආප්ප හදන්න තමයි ඔය යන්නේ. මම නම් හරිම ආසයි උණුම උණු ආප්ප සැරම සැර ලුණු මිරිස් එකක් එක්ක කන්න. ප්ලේන් ආප්ප හැදුවන් පස්සේ දැන් බිත්තර ආප්ප ටිකකුත් හදන්න තමයි යන්නේ. ඊළඟට ලුණු මිරිස් එක කොටන්න තමයි තියෙන්නේ. ලුණු මිරිස් එක නම් මාරම සැරට රසට ආවා. මම කාලා තියෙන රහම ලුණු මිරිස් එක මේක. බලන්නකො මේකේ පාට. මම වොයිස් කරද්දිත් මාගේ කටට කෙලවුනනවා. හරි, දැන් කන්න තමයි තියෙන්නේ. වොයිස් ඕවර් කරද්දී නම් මට හොඳටම බඩගිනි. බලන්නකෝ ඒකේ රසම රස පාටයි. ඔන්න ඊට පස්සේ ඩෙසර්ට් වලට තියෙනවා කැරමල් පුඩින්. මම නම් හරිම ආසයි කැරමල් පුඩින් කන්න. ඉතින් ඕක හැදුවේ අපේ පුංචි. මම කලින් අවුරුදු vlog එකේ එයාගේ channel එක ගැනත් කිව්වා. මේ vlog එකේදීත් කියන්නම් එයා කරන්නේ cooking channel එකක්. අලුත් recipes එහෙම එයාගේ channel එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. එයාගේ channel එකේ නම cook with niranchi. ඔයාලා කැමති නම් ගිහින් subscribe කරන්න. description box එකේ එයාගේ channel එකේ link එක මම දාලා තියන්නම්. මම voice over කරද්දි ටිකක් ගානා වැඩි නේද? දැන් මම vlog එක end කරන්න තමයි යන්නේ. ඇත්තටම කිව්වොත්ම night routine එකක්ද මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. මට ඉතින් හිතා ගන්න බෑ. මම හිතන් හිටියේ මුලින්ම voice over කරද්දී මම night routine එකක් කරන්න කියලා. මට පස්සේ හිතුණා කියන්නේ වීඩියෝ එකේ අන්තිමේදී voice over කරද්දී මේක ඇත්තටම night routine එකක් නෙමෙයි කියලා. කමක් නැහැ. ඉතින් මම thumbnail එකට දාන්නේ night routine කියලා. night vlog කියලාත් එහෙම නිකන් දැම්මම හරිනේ. හරි කොහොම වුණත් මම හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරා කියලා. අපි තවත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. thank you වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. WhatsApp channel එකට join වෙලා නැත්නම් join වෙන්න. link එක දාලා තියන්නම් මම description box එකේ. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. bye.